මම කියලා දෙනවා මේ ගහ කට් කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා හොඳ කැපෙන නියක් ගන්න. අරගෙන මේකේ බලන්න අපිට හිතවන්න පුළුවන් දැනක් කීයද කියලා බලලා ඊට අපි පිළිම මෙහිම කල්ලයට ආනති තියෙන විදිහට කපා ගන්න. දැන් අපිට මෙන්න මේ වගේ කොටසක් තමයි ආවේ. අපි ඒකේ මේ තියෙන්නේ ඉතිරි විත්ති කොටස. මේකෙන් අපිට පැල ලබා ගන්න පුළුවන් ගොඩාක්. අපි මේකෙන් උඩට ඊට පස්සේ අන්තිම කෑල්ල පෙන්නන්න මෙන්න කෑල්ල අපි මේකෙන් උඩට කැප්ටාන් මොකක් කොරි දිලීරනාශකයක් මොකක් වුණත් කමක් නැහැ. අඟුරු ගන්නත් පුළුවන්. එහෙම අපි ගා ගන්නවා. ගාගෙන අපි අර සකස් කරගත්ත මාධ්‍යයෙන් මේකට හොඳට උරවනවා. උරවලා මේක තියලා මේකට වැඩි යට වෙන්නේ නැතුව හොඳට කොළ යට වෙන්න හොඳට පස් ටිකක් දාලා තියෙනවා. මේක දැන් අපිට සතියක් එකක් යනකොට හොඳට ලැබලා මේකෙන් මේක හොඳට හරියනවා. මේකෙන් තව පැල කීපයක් ලැබෙනවා. අපිට මෙතන මේ පොඩි අංකුර වලින් පැල ගොඩක් ලැබෙනවා. එහෙම තමයි පැලයක් කට් කරගන්නේ.